ආයිබෝවන් බුලත් වගාව සම්බන්ධව ගොඩක් උනන්දු වෙන අය මේ දවස්වල මේ වැහි සමය නිසා තොරතුරු හොයනවා. ඉතින් ඒකත් එක්ක අපි හිතුවා බුලත් වගාව සම්බන්ධව පැහැදිලිව තොරතුරු ටිකක් ඉදිරිපත් කළොත් හොඳයි කියලා. බුලත් වගාව සම්බන්ධව වීඩියෝස් මීට කලිනුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බුලත් වගාවේ අද මේ මම මේ පෙන්නන වගාවල් කොටස් කීපයකට හිටවපු වගාවල්. එතකොට මේ වර්ධනය වෙන අවධිත් එක්ක ගොඩ දෙනෙකුට හොයාගන්න පුළුවන් තමන්ගේ වගාවට තමන් දැන් මොන වගේ සත්කාරයන්ද කළ යුතු කියලා. ඉතින් මම මේ පළවෙනියටම පෙන්නන්නම්. අපි මේ බුලත් දළු හිටවන කාලෙදී අපි පෙන්නුවා මේ වගාව. ඉතින් දැන් මේ වගාවේ සාමාන්‍ය කෝල් හිටවලා මේ කෝල් වල මග ප්‍රදේශයක් එනකන් දැන් බුලත් දළු ඇවිල්ලා තියෙන උඩහට. ඉතින් මේ මෙන්න මේ විදිහට උඩට දැල්ල දැන් මේ ගැට ගහලා තියෙනවා මෙන්න මෙහෙම මේ කෝල්ලට තියලා. ඉතින් මේ බුලත් සාමාන්‍ය ගානට වර්ධනය වෙද්දී කෝල් හිටවලා ඒ කෝල් දිගේ දැන් මේ මෙන්න මෙහෙම පුරුක් ඇවිල්ලා මේ පුරුක් වලින් මුල් ඇවිල්ලා පහුරු බැඳගෙන දැන් මේ උඩට ගමන් කරන අවස්ථාව තමයි මෙන්න මේ කුඩා කොටුවේ තියෙන්නේ. ඉතින් මම මේ උදාහරණ විදිහට පෙන්වන්න තමයි මේ කුඩා වගාවල් පෙන්වන්න හිතුවේ. ඉතින් මේක ගෙදරක වුණත් හිටවන කෙනෙකුට එතකොට තමන්ගේ කුඩා කොටුවක් වුණත් ලස්සනට හිටව ගන්න පුළුවන්. මෙන්න මේවා දැන් මේ පළුකම් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වැඩි උසට ගිහිල්ලා නැහැ. දැන් මම මේක පැහැදිලිව පෙන්නපුවා. මෙන්න මේ වගේ බුලත් දැල්ලා අඩි 3-4ක් යද්දිත් මේ පළුකම් ඇවිල්ලා මෙන්න මේ පීදුණු කොලයක් අපි හොයාගන්නේ. කොලේ මේ පැත්ත උසයි, මේ පැත්ත පාතයි. ගොඩක් වෙලාවට දකුණු පැත්ත උසයි කොලේ. මේ දකුණු පැත්ත අපි කොලේ කෙලෙන් හිට ගත්තාම දකුණු පැත්ත උස් වෙලා තියෙනවා, වම් පැත්ත පාත් වෙලා තියෙනවා. ඒක තමයි අපි මේ පීදුණු කොලේ විදියට ගන්නෙ. සමහර ඒ වගේ වම් පැත්ත උසයි, දකුණු පැත්ත පාතයි. ඒ විදිහට තියෙන කොළ තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි පීදුණු කොළ තෝරගන්නේ. ඉතින් ඒවා තමයි වෙළඳ පොලේ වැඩි ඉල්ලුමක් තියෙන මේ පීදුණු බුලත් වලට. ඉතින් මෙන්න මේකත් අඳුන ගන්න අවශ්‍ය වෙන නිසා තමයි මම මේ කුඩා වැලක් වුණත් මෙන්න මේ වගේ පීදිච්ච බුලතුත් එන්න අවස්ථා තියෙනවා. ඉතින් කුඩා කාලේ ඉඳන්ම අපි මේ හරි නිසියාකාර හිටවන්න සුදුසු දැල්ල තෝරගෙන හිටෙව්වොත් ඊටාම කුඩා අවදී නම් අපිට බුලත් අස්වැන්නත් ලබා ගන්න පුළුවන්. මේ පන්දලම් බඳින්නත් කලින් මෙන්න මේකේ දැන් මේ සාමාන්‍ය අඩි 3ක් වගේ මට්ටමට අඩි 5මාරෙන් වගේ තමයි අපි පන්දලම් බැඳීම සිද්ධ කරන්නේ. පන්දලම් බඳින්නත් කලින් මේ වගාවේ දැන් මේ පල්ලෙහා මට්ටමේ පීදිලා තියෙනවා. මේ සාර්ථක දළු හිටෙව්වහම ඒ විදිහට වෙනවා. හොඳ බුලත් දැල්ල තෝරා ගැනීම සම්බන්ධ වීඩියෝස් අපි channel එකේ පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපේ channel එකට ගිහිල්ලා බුලත් දැල්ල අපි කොහොමද තෝරගන්නේ හොඳම බුලත් දැල්ල මෙන්න මේ වගේ කුඩා අවදිවලදී හොඳට පළුකම් ගහලා පූදින විදිහේ හොඳ දැල්ල තෝරගන්නේ කොහොමද කියලා අපි හොයා ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපිට බුලත් දළු විකුණන්න තියෙනවා පැල කරලත්. ඉතින් ඒවා අර කඳන් කපලා හිටවලා සමහර වෙලාවට තියෙනවා. ඒ වගේ ඊටාම සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් අවස්ථාව ටිකක් පහු වෙනවා. ඉතින් අපිට ඉක්මනින් අස්වැන්න ලබා ගන්න නම් ඒ වගේ දළු තෝර ගැනීම ඊටාමත් වැදගත් වෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකේ ලින්ක් එකත් අපි ඉදිරිපත් කරන්නම්. තමන්ට වගාවක් සිද්ධ කරන්න කොහොමද දැල්ල හොයාගන්නේ කියලා අපි channel එකේ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් මෙන්න මේක ඊට පස්සේ මේ පළවෙනි වගාව කුඩා අවදි එක. ඊට පස්සේ මේ දෙවෙනි වගාවත් මම පැහැදිලිව පෙන්නන්නම්. මේකේ දැන් පන්දලම් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි දැන් අතේ උසට බලපුවහම අඩි 5මාර මට්ටමට 5මාර ගැටලුවක් නැහැ. හොඳ දළු හිටෙව්වොත් අඩි 5මාරදීම 5මාර යන්න කලින් අඩි 5න් වගේ පන්දලම් බඳින්න පුළුවන්. එතකොට අපිට බුලත් වල අස්වැන්න නෙලා ගැනීමත් ඉතා පහසුයි. ඉතින් මේක දැන් අස්වැන්නත් නෙලා ගනිමින් පවතින අවස්ථාවක කොටුවක්. ඇත්තටම මේක පන්දලම් බඳින්නත් කලින් දැන් මේ උසට එනකොට මේ පළුකම් ගහලා හොඳට මේ බුලත් පීදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවත් වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඉතින් කුඩා කොටු වල වුණත් මෙන්න මේ විදිහට බුලත් ටික කඩලා ඉතින් අනිත් කොටුත් විශාල කොටුත් මේ හයින් ඈතින් පේනවා. ඉතින් මේ කොටු වල තියෙන බුලතුත් එක්ක මේවා දෙන්න පුළුවන් වෙළඳ පොළට. ඉතින් මෙන්න මේ විදිහට දෙවනි කොටුව මම මේ පෙන්නන්නේ. පන්දලම තාම මේකේ අපි බඳින්න හැත්ති කරලා නැති කොටුවක්. ඒත් දැන් පන්දලම් මට්ටමට බුලත් දළු කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේක දෙවෙනි අවස්ථාව. ඒ වගේම ඊළඟට මම තුන්වෙනියට තියෙන කොටුවක් පෙන්නන්නම්. ඊට ටිකක් වැඩිමල් කොටුවක්. එතකොට මෙන්න මේ කොටුවේ දැන් මේ පන්දලමකට අපි ලීයක් බැඳලා තියෙනවා. හරියටම අඩි 5මාර මට්ටමින් තමයි අපි මේක බැඳලා තියෙන්නේ. එතකොට ටිකක් උසින් බඳින එක හොඳයි. අඩි 5මාර ඉතාමත්ම හොඳයි. එතකොට අපිට සාමාන්‍ය පොඩි බංකුවක් වගේ තියලා උඩම පන්දලෙම උඩ බුලත් ටික අසන්න නෙලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ හොඳට පළුකම් ගහලා බෙදිලා දැන් මේ බුලත් කොටුවේ බුලත් අස්වැන්න ලබා ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙන. දැන් මේ පන්දලමකට දැන් අපි මේ සූදානම් කරලා තියෙන්නේ. මම පන්දලම් ටික උත් ඊට පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ මෙන්න මේක තමයි හතරවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව විදිහට අපි මේ පෙන්නන්නේ. දැන් මේ පන්දලම් මට්ටමට ආපු කොටුවක් තමයි. ඒ වගේම මම දැන් ඉස්සරහට පෙන්නන්නම්.
ඊට පස්සේ අපි අස්වැන්න නෙලා ගන්න තත්ත්වේ තවත් දැන්ට පන්දලම් බැඳලා තියෙන කොටුවක්. ඉතින් මේ වගේ දැන් හොඳට පීදිලා තියෙන්නේ. පන්දලම් මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ අවස්ථා තුනක දැන් මම මේ පැහැදිලිව පෙන්වුවේ බුලත් වගාව අලුතෙන් පටන් ගන්න කෙනෙකුටත් ඒ වගේම කරගෙන යන කෙනෙකුටත් අවශ්‍ය වෙන තොරතුරු මේ අපේ වීඩියෝස් වලින් ලබා ගන්න පුළුවන්. මම දැන් මේ යන්නේ මේක තෙත සහිත භූමියක්. ඉතින් මම මෙන්න මේකෙන් යන්නේ දැන් මේ තවත් අස්වැන්න ගන්න අවුරුදු 3-4ක් පරණ පන්දලම් හොඳට තියෙන කොටුවකට. ඉතින් මේක දැන් අස්වැන්න නෙලා ගන්න කොටුවක්. මේක හැම තැනම දැන් ගොඩක් බුලත් වගා කරන ගොවියන්ට තියෙන ගැටලුවක් තමයි මේ කොළ අඩුයි කියන එක. ඒ වගේම කොළ කුඩයි කියන එක. මේ පහුගිය කාලේ තිබිච්ච වියලි කාලගුණික තත්ත්වයත් එක්ක කොළ ගොඩක් කුඩා වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉදිරියේදී ඒ තත්ත්වය දැන් මගේ හැරෙනවා. දැන් මේ අලුතෙන් දළු දාලා තියෙන හොඳට මේ පන්දලම් බැඳලා තියෙන කොටුව. එතකොට මේ වගේ අස්වැන්න සාමාන්‍ය සතියෙන් සතිය නෙලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකත් පෙන්වන්න ඕනේ. ලස්සනට කොච්චි ගහක් හිටවලා තියෙනවා. ඉතාමත් පැහැදිලිව හොඳට හැදිලා තියෙනවා කොච්චි ටිකත්. ඉතින් මේ බුලත් පන්දල මුඩට යනකම්ම යනවා. ඉතින් මේ කොච්චි ගහක් දෙකක් ගොඩක් හිටවන්න හොඳ නැහැ. එතකොට පොර ඇදලා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. තමන්ගේ ගෙදර පරිභෝජනයට අවශ්‍ය විදිහට මේ බුලත් කොටුවේම කොච්චි ගහක් එමත් හිටව ගත්තට තමන්ටම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකත් ඉතාමත් හොඳ දෙයක්. හොඳට අස්වැන්න එනවා මේ බුලත් පාත්තියක හිටවන කොච්චි ගහේ. මොකද කොච්චි වලටත් යම්කිසි හේවණක් අවශ්‍යයි. මේ බුලත් වල හේවණත් එක්ක අපිට ඉතින් ගෙදරට අවශ්‍ය කොච්චි ටිකක් එහෙමත් අරගන්න පුළුවන්. මේකත් පන්දලම් මේ ටික පන්දලම් බැදපු අස්වැන්න නිදා ගන්න වසර 2ක් වගේ පැරණි කොටුවක් තමයි මේක. ඉතින් හොඳ අස්වැන්නක් නිදා ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන කොටුවක්. මම ටිකක් ඈතට ගිහලා කොටුවම පැහැදිලිව පෙන්නන්නම්. මෙතන කොටු 3ක් තියෙනවා. දිග කොටු 3ක්. එතකොට මේ හැම කොටුවකම එක කොච්චි ගහක් වගේ හිටවලා තියෙනවා. මේකෙත් මේ සුදු කොච්චි විශේෂය තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා බලපුවාමත් මේකෙත් මෙතන අර හීන් කොච්චි කියන එක මෙන්න මේ හීන් කොච්චි කියන විශේෂයත් හිටවලා තියෙනවා. ඉතින් ඒකත් මම අමතරව පෙන්වන්න හිතුවේ. මේ වගේ දේවලුත් බුලත් කොටුවක් ඇතුලේ අපිට සිද්ධ කරන්න පුළුවන්. මේක දැන් මේ පන්දලම් හරියටම මේ අඩි 5 මට්ටමින් පන්දලම් බැඳපු කොටුවක් තමයි. මේ පන්දල මුඩ ලස්සන්ට මෙන්න මේ විදිහට බුලත් අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. පහළ ඉඳන්ම පළුකම් හොඳට තියෙනවා. හැම එකකින්ම අපිට බුලත් කොළ අස්වැන්න විදිහට අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැහැදිලිව අපිට බුලත් වගාව සිද්ධ කරනවා නම් අවශ්‍ය තොරතුරු තමයි මම මේ ඉදිරිපත් කරන්න හිතුවේ. ඒ වගේම මේ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙන කෙනෙක් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම පැහැදිලි පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම බුලත් වලට මෙන්න මේ බුලත් වගාවේදී විශේෂයෙන්ම මෙන්න මේ වගේ වැටමාර කොළ, කැප්පෙටිය කොළ, ඒ වගේ දේවල් මෙන්න මේ වගේ වසුන් විදිහට පාවිච්චි කරනවා නම් ඒවා හොඳට පෝර බවට පරිවර්තන වෙනවා. මොකද වැටමාර කොළ LBCA කියලා කියනවා, ගිනිසීරියා කියනවා. මෙන්න මේ කොළ වල නයිට්‍රජන් ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා ඉතින් බුලත් කොළ ඉතාමත්ම ලොකුවට අරගන්න මේකත් ප්‍රයෝජනවත් වෙනවා ඇත්තටම. ඉතින් අපි නම් මේ යොදලා තියෙන්නේ මෙන්න මේ වගේ මේ පොහොර යොදලා තියෙනවා. ඊට අපි මේ පොහොරක් දැන් මේ දියවි ටික දියවි යනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පොහොර යොදලා ඊට පස්සේ LBC කොළ ටිකක් වගේ උඩින් දානවා නම් ඊටමත් හොඳයි. පොහොර හොදගෙන යන එකත් නවතිනවා. ඉතින් ඒක ඒ දෙකම හොඳ පොහොරක් විදිහට අපේ බුලත් වගාවට එකතු වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. වගා කටයුතු පිළිබඳ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.